මේ බලන්න ලස්සනට ඇහැල මල් පිපිලා තියෙන හැටි. පරිසරය බලන්න. මේ ඇහැල මල් ලස්සන වගේම තමයි කහ පාටින් බැබලෙනවා වගේම තමයි සුවඳ. බලන්න කොච්චර වටිනවද. කුරුල්ලොත් එහා මෙහා යනවා මේ කහ පාට මල් බල බල. කොච්චර වටිනවද. සුබාදහම කියන්නේ මෙතරම් සුන්දර දෙයක්ද. ගහකොළ ගහකොළ තමයි අපේ ප්‍රාණය. මෙතන බලන්න කොච්චර ලස්සනක් තියෙනවද. දැකලා කෙනෙකුට ජීවය ලබා දෙන්න පුළුවන්. ඒ තරම්ම මිහිරක් ලස්සනක් සුන්දරත්වයක් ගහකොළ අපිට ගෙන දෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ගහකොළ ඇති කරන්න ඕන. ඒ තුළින් යහපත් මානසිකත්වයක් ඇති කරගන්න හැකියාව තියෙනවා. බලන්න මේ කොළේ කොහොම ඉරි ඇඳලාද කියලා. මොන විදියට මේක නිමා කළාද කියලා හිතා ගන්නකො. කොච්චර අමාරු වෙන්නේ නැද්ද මේක නිමා කරන්න නේද? ඒ නිසා මේ දිහා දැක්කලා අතරම හිත හදාගන්න පුළුවන් වෙනවා. සුබාදහම කියන්නේ ඒකයි නේද? චරම ලස්සනක් තියෙනවා. ඒ වගේම තමයි බලන්න මේකේ කොහොම ඉරි ඇඳලාද කියලා හිතා ගන්නකො. බලන්න කොච්චර අමාරු වෙන්නේ නැද්ද නේද? සුබාදහම මේක මේ හොඳට මේ එකම විදියට මේ කොළවල මෙහෙම ඉරි අඳින්නනේ. කොච්චර සුන්දරත්වයක්ද නේ. විඳින්න ඕන සුබාදහම. සුබාදහම විඳින්න බැරි කෙනාට කිසිම දෙයක් විඳින්න පුළුවන් කමක් නැහැ. මොනතරම් දේවල් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. එනිසා අපිට දකින්න ලැබෙන්නේ මිනිසුන්ට මෙච්චර ලස්සන මේ ලෝකයක් තියෙද්දි මිනිස්සු අසතුටින්ම ජීවත් වෙන්නේ.